Hi friends! ඉතින් ඔන්න වෙනද වගේම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයාලට අරගෙන ආවේ අවුරුදු නිවාඩුවට අපි ගියපු ලස්සන තැනක මතක සටහන් ආදරණීය මතක සටහන් ටිකක්. Hi! අද අපි ගමනක් යනවා අවුරුදු නිවාඩුවේ. කියාර hi කියන්න. hi කියන්න. hi. කියන්නකෝ. අපි තුන් දෙනා විතරයි අද යන්නේ. අපේ යාද මිත්‍රයෝ ටික නෑ අද. නෑ. හසුගේ බර්ත්ඩේ එකනේ. අපි අද යනවා ලස්සන තැනකට නුවර තියෙන. ඉතින් අපි ගිහින් බලමු කොහෙටද අද යන්නේ කියලා. ගත්තද? ඉතින් ඔන්න දැන් අපි හයිවේ එකෙන් කුරුණෑගල හයිවේ එකෙන් එක්සිට් වුණා. ඉතින් මේ හොටෙල් එකට යන්නේ පේරාදෙණිය කැම්පස් එක පාරේ. පේරාදෙණිය කැම්පස් එක ගාව ඉඳන් ගලහ දෙල්තොට පාරේ තමයි මේ හොටෙල් එක පෙන්වන්නේ. එතකොට මේකේ ලොකේෂන් වැටෙන්නේ දෙල්තොට. අපි හොටෙල් එකට යන ගමන් අතරමඟ නැවතිලා ලන්ච් එකත් අරගෙනම තමයි හොටෙල් එකට යන්න පිටත් උනේ. අපි දැන් ලොකේෂන් එක පේන තැනකට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ අපි දැන් කිලෝමීටර් 9ක් විතර එහයින් මෙහයින් ඉන්නේ. මම පෙන්නන්නම් අපි යන ලොකේෂන් එක. දෙල්තොට ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 9ක දුරක් තමයි මේ ලොකේෂන් එකට පෙන්නන්නේ. මේ යන පාර දෙපැත්තම මාර ලස්සන පරිසරයක් තියෙන්නේ. හරිම ලස්සනයි. ගොඩක් පැති මීදුමෙන් වැහිලා තියෙනවා. ඉතින් වැලේ ස්ටේට් කියන පාරෙන් තමයි අපි හැරෙන්න ඕනේ. ඒ පාරේ හැරිලා යද්දී තියෙනවා මෙන්න මේ ටී ෆැක්ටරි එක. ඉතින් මේකේ නමත් වැලේ ස්ටේට් ටී ෆැක්ටරි. මේකට කියන්නේ ග්‍රේට් වැලේ කියලා. ඉතින් මේක ඕපන් කරලා තියෙන්නේ 1933. 1933 ඕපන් කරපු මේ ටී ෆැක්ටරි එක දැනට නම් මේකේ මුකුත් වැඩ සිද්ධ වෙන්නේ නැහැ. මේක දැන් මේ විදිහට තමයි තියෙන්නේ. ඒකත් පහු කරගෙන අපි උඩට යනවා. මෙන්න මේ වගේ ලස්සන වටපිටාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ බලන එක පැත්තකවත් ගෙයක් පේන්න නැහැ. මේ වගේ හරිම ලස්සන තද කොළපාට පරිසරයක් තියෙන්නේ. ඉතින් මේ පේන්නේ ඔයාලට අපි යන ලොකේෂන් එක. මේ හොටෙල් එකේ නම Winlove Retreat. ඉතින් මේ නම ගහලා සර්ච් කරලා බලන්න Google එකේ. ඔයාලටත් එන්න ගොඩක් ආස හිතෙයි මේක දැක්කහම. ඇත්තටම මම මේකට එන්න ගොඩක් ආසාවෙන් හිටියේ. මේ තියෙන්නේ හොටෙල් එකේ ලොබි එක. ඉතින් මේ ලොබි එකට ආවට පස්සෙත් වටේම පේන්නේ කඳු. ලොබි එකේ බැල්කනි එකට ගියාට පස්සේ 360 view එකක් තියෙන්නේ. ඔන්න ඉතින් ඊළඟට මම ඔයාලව එක්කන් යන්නම් රූම් ටුවර් එකක්. තියන්නේ අපි ගත්ත ඩබල් රූම් එක. මේ විදිහට තමයි රූම් එක යාලා arrange කරලා තියෙන්නේ.
ඉතින් මේ තියෙන්නේ බැල්කනි එකට තියෙන view එක. හරිම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් අපි ඔන්න හොටෙල් එකට ඇවිල්ලා ටිකක් රිලැක්ස් වෙලා ඊට පස්සේ අපි හිතුවා ටිකක් ඇවිදින්න යන්න. ඔය මල දෙන්නත් කළා. අපි යනවා ලස්සන තැනක් බලන්න. අන්න අර කන්දට තමයි යන්නේ. ඔය තියන්නේ. Doni, Tiara Baba. මේ හොටෙල් එකට එන අයට මේ කඳු වලට යන්න පුළුවන් පාරවල් තියෙනවා. ඉතින් එන ඕනම කෙනෙකුට නිදහසේ ඇවිදලා කරලා ලස්සන බලන්න යන්න පුළුවන්. ගොඩක් හවස් වෙද්දී නම් මීදුම ගොඩක් එනවලු. ඉතින් ඊට කලින් තමයි යන්න ඕනේ ඇවිදින්න යනවා නම් මේ වගේ කඳු වලට. වව් මාර ලස්සනයි. හොටෙල් එකට එන ඕනම කෙනෙකුට යන්න පුළුවන්. හයිකින් වලට යන්න හොඳ, කැම්පින් කරන්න හොඳ මාර ලස්සන තැනක් මේක. view එකක් තියෙන්නේ. Kiara. Kiara. Oh, shock නේ. ලස්සනයි කියන්නේ. මේ යා ලස්සනයි කියන්නේ. බලාගෙන ඉන්න කට්ටිය ලස්සනයි කියන්නේ දෝනි. ඉඳ ගන්නත් ප්ලේස් එකක් හදලා තියෙනවා. කියාරා. අර දෝනි අපි ඉන්න හොටෙල් එකේ. මේ දින අපි ඉන්න හොටෙල් එකේ. ඇත්තටම මේක නිදහසේ ඉන්න කැමති ඔයාලට ස්ට්‍රෙස් රිලීස් කරගන්න කැමති අයට ලස්සන නිවාඩුවක් ගත කරන්න ඇවිල්ලා ඉන්න පුළුවන් ලස්සන තැනක්. ඇත්තටම highly recommend කරන්න පුළුවන් place එකක් මෙතන. මාරම ලස්සනයි ලොකේෂන් එක. ඔයාලටම ආවහම තේරෙයි. ආයේ දෙපාරක් තුන් පාරක් එන්න හිතෙන තරම් කොච්චර ආවත් එපා වෙන්නේ නැති තැනක් මේක. මාරම ලස්සන පරිසරයක් තියෙන. මේක කියලා නිම කරන්න බෑ. ඒ ලස්සන ඒ සුන්දරත්වය. මල්ල එක කතා කරනවද? බයි බයි. අපි යනවා. කොහොමද දාන්න? මල් බබාලට? කඩන්නද? එපාලු යාලා. අර වැනෙනවා එහාට මෙහාට එපා කියලා. කියාරා. යා. එනවා. කියා. අයියා. ඉතින් අපි ලොකු වටයක් ගිහිල්ලා ආය ආවා හොටෙල් එකට.
ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්නම් මේ තියෙන්නේ හොටෙල් එකේ ලයිබ්‍රරි එකක් තියෙනවා. එතකොට ප්ලේ ඒරියා එකක් තියෙනවා. මේ තියෙන්නේ ප්ලේ ඒරියා එක. ඔන්න මේ තියෙන්නේ රෑට පේන view එක හොටෙල් එකට. හරිම ලස්සනයි. මාරම ලස්සන view එකක් තියෙන්නේ රෑට. මේ විදිහට මුළු නුවරම මෙතනට පේනවා මං හිතන්නේ. ඔන්න ඊට පස්සේ අපි ඩිනර් එකට ගියා. ඩිනර් එකට තිබුණේ බාබකියු ඩිනර් එකක්. ඩිනර් එක තිබුණේ මිනි බුෆේ එකක්. ඉතින් වෙරයිටිස් ගොඩක් තිබුණා. මේ පේන්නේ ඩිනර් බුෆේ එක. ඉතින් ඇත්තටම කිව්වොත් කෑම ගොඩක් රසයි. ගොඩක් රසට හැම කෑමක්ම හදලා තිබ්බා. ලස්සන දවසක් ගෙවිලා ගිහිල්ලා ඉතින් ලස්සන උදෑසනක් මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ උදේට තියෙන view එක. හරිම ලස්සනයි. ඇත්තටම හැමදාම උදේ නැගිටිද්දී මේ වගේ view එකක් තියෙනවා නම් මාරම ආසයි. ඇත්තට දවස් දෙකකට හරි මේ ගන්න අත්දැකීම ජීවිතේ මාර ලස්සන මතකයක්. ඉතින් අපි ඊළඟට බ්‍රෙක්ෆාස්ට් එකට ගියා. මේ බ්‍රෙක්ෆාස්ට් එකට ගියාම මේ තියෙන්නේ ඩයිනින් ඒරියා එක. ඩයිනින් ඒරියා එකත් හරිම ලස්සන ලොකේෂන් එකක තියෙන්නේ. බ්‍රෙක්ෆාස්ට් එකක් තිබ්බේ බුෆේ එකක්. ඉතින් ජූස් එකක් බීලම අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගියා. මේ තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට් එක තිබ්බ බුෆේ එක. ඉතින් මේ විදිහට තමයි අපේ ලස්සන දවස් දෙක ගෙවිලා ගියේ. බ්‍රෙක්ෆාස්ට් අරගෙන ටික වෙලාවක් ඉඳලා අපි ඊට පස්සේ එන්න පිටත් වුණා. ඉතින් ඇත්තටම මේ පරිසරය දාලා ඉද්දි මාර දුකක් හිතුණා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේ හොටෙල් එකේ හොටෙල් ස්ටාෆ් එක මාරම හොඳයි. කෑමත් ගොඩක් හොඳයි. ඔයාලා යන ඕනම කෙනෙකුට රෙකමන්ඩ් කරනවා මේ හොටෙල් එක ගිහිල්ලා නිදහසේ ඉඳලා එන්න. ලස්සන මතක එකතු කරන් එන්න ජීවිතේට. ලස්සන තැනක්. ඉතින් ඔයාලටත් පුළුවන්කමක් තියෙනවා නම් පුළුවන් වෙලාවකට මේ වගේ නිදහසේ ඉන්න ඔයාලත් මේ තැනට ගිහිල්ලා බලන්න. ලොකු නිදහසක් දැනේ ජීවිතේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි.